ඔයා මොනවද කරන්නේ? ඔයාලා හැමෝම සාදරයෙන් මගේ channel එකට පිළිගන්නවා. ගොඩක් දවසකට පස්සේ තමයි මේ වීඩියෝ එකක් දාන්න සිටුවේ. අද උදේම මේ බබා නැගිටලා මේ වැලි ගොඩේ සෙල්ලම් බඩු ටික ඔක්කොම දාගෙන මේ හොඳට මඩ අනනවා. බලන්න මේ මල ගොඩාක් සුවඳයි. ඊයේ පුරාම මල් පිපිලා තිබ්බා. අද ටිකක් මල් අඩුයි. මේ මලක් කරගෙන සුවඳ බලන්න. සුවඳ බලන්නකෝ. සුවඳයි මේක. ඒකනේ සුවඳ ඒ බෑ නේද? මේ සුවඳයි. ආවා යන්නකෝ දැන් සෙල්ලම් කරන්න. බලන්න යාගේ සෙල්ලම් බඩු ගොඩාක් ටිකක් මෙතෙන්ට ගෙනහැල්ලා. දැන් කොහෙටද ඔය ටික දාන්නේ වා? නෑනේ මන් දාන්නේ අතට. දාන්නකෝ ගෙනහිල්ලා. පිච්චවලකුත් තියෙනවා මෙතනම. මේ බලන්න. මේ මලත් හරිම සුවඳයි. දැන් නම් මල් නැහැ. කැකුළු ටිකක් තියෙනවා. හවස වෙනකොට තමයි ඉතින් පිපෙන්නේ. ඔයගොල්ලන්ට හවස වෙනකොට වැඩක් කරලා මේ මල් ටික එතකොට නැති වෙන. එතකොට ඔයගොල්ලන්ට සෙල්ලම් පැත්තට. ඔව් වෙනද මෙයා සෙල්ලම් කරන්නේ මේ ගහ යට. අද ගිහිල්ලා වැලි ගොඩට. යාගේ පුටුවත් පෙරලිලා. මේ තියෙන මල සුපිරි. එහෙමද? ඔන්න බලන්නකෝ මල සුපිරිලු. මේකත් හරිම ලස්සන පඳුරක්. දැන් නම් මල් ගොඩක් අඩුයි. ඒ මොකද්ද? මෙයාත් මල් ගහක් පෙන්නනවා. ඒකේ නම් මල් පිපෙන්නේ නැහැ. ඔයාලට මිදුලේ තියෙන මල් ටිකවත් පෙන්නන්න අද. මෙන්න බලන්න හරිම ලස්සනයි මේ මලත්. පඳුරු හැදිච්චන් ගොඩාක් ලස්සනයි. මේ ගොඩේ මල් පිපෙනවා. මේ තනි මලක් අද. කඩුවද? ඒකනේ. මෙයා මල් දෙක කඩලා අතට ගත්තා. දැන් එන්න. එන්නකෝ. තව මල් ගහක් පෙන්නන්න යන්න. අම්මා. මේ රත් මල් ගහ පෙන්නන්න. දැන් බලන්න රත් මල් ගහ. එයා දැන් මල් පෙන්නන්න ලෑස්තිය. මේ බලන්න හරිම ලස්සනයි රත් මල් ගහ. මේ ගහ ගොඩාක් උසට තිබ්බා කලින්. දැන් ඒක මේක පෙන්නන්න නැද? ඕක පෙන්නුම් පස්සේ පොඩක් ඉන්නකෝ. මේ channel එක පෙන්නනවා. මේක වටේට කපලා තිබ්බේ දැන් ටිකක් මැදින් උස ගිහිල්ලා ආයෙ ලස්සනට කපන්න ඕනි. අම්මා අර මේක. ඒක. ඒක ලස්සන නේද? ඔව් ඒකත් ලස්සනයි. ඒකනේ. එනකෝ අර සුදු මල් ගහ පෙන්නන්න. ඔයගොල්ලන්ට ලස්සන පෙන්නනවා. මේක සුදු මල් ඉද්ද මල්. මේකත් ලස්සනට මල් පිපෙනවා. හැමදාම මල් තියෙනවා. මල් නැති වෙන දවසක් නැහැ. හරිම ලස්සනයි. මේ මල නම් ගොඩක් සුවඳක් නැහැ. ඒ වුණාට හරිම ලස්සන මලක්. හැමදාම හවසට මේ මල් තමයි ගොඩක් දුරට පූජා කරන්නේ. අම්මේ අර සමල අර කො
මේකනේ. හරි දැන් ඇති. එන්නකෝ. එන්න බලන්න. අම්මා දැන් මම ෆොටෝ ගන්න. දැම්මා. මෙයා ඉතින් වීඩියෝ එකක් කරන්න ගත්තොත් හැමදාම ඇඟේ එල්ලෙනවා. එන්න බලන්න. මේ පඳුරත් ගොඩක් ලස්සනයි. මේක ලස්සන. ඔව් ඒකත් ලස්සනයි. අම්මා දෙන්න මම කරන්න. අයින් එන්නකෝ. අර හ්ම්. කොකෝ. ලස්සනයි මේ ගහේ පුරාම පැල තිබ්බ අපි පැල ටික මේ තැන් වලින් අයින් කරා. අර ගොඩ තියෙනකොට කැතයි දැන් මෙහෙම තියෙනකොට මේ පඳුර ලස්සනට පේනවා. අම්මි අර කොකෝ ගහ පෙන්නන්න. කොකෝව. මෙයා කොකෝව ගහත් පෙන්නන්නලු අපි ඒකත් බලමු. දැන් නම් කොකෝව හැදිලා පුරාම ගහේ උඩ තියෙන කොකෝව පේනවද මන්දා මේ ඉදිලා දැන් නම් ගෙඩි ටික ඔක්කොම වගේ ඉදිලා. ඒවා ඉතින් උත්සව වැඩි මේ ගොඩක් වෙලාවට රිලව් ආපුවන් තමයි කොකෝව කඩලා දාන්නේ. එතනම තියෙනවා මේ ඇඹුල් peer ගහත්. මේ ඇඹුල් peer ගහ. ඒකේ නම් දැන් නම් චූටි ගෙඩි තියෙනවා තැන් වල. අර ජම්බු ගහ. ජම්බු ඕනේ එන්නකෝ. ජම්බු. අර පෙන්නිපුල්. තව ගහක් පෙන්නන්නම් ඔයාලට මෙන්න බලන්න මේ ගහේ මේ අර චූටි මේ බීම හදන ගෙඩි වර්ගයක් තියෙන්නේ. මේ බලන්න. මේක මෙන්න බලන්නකෝ. එකක් කඩලා පෙන්නන්නම්. මේ මේ ගහේ නම් පුරාම ගෙඩි හැදෙනවා. බලන්න මේ ගහේ මේ ගෙඩි පිරීලා තියෙනවා. අවුරුදු පුරාම වගේ මේ ගහේ ගෙඩි තියෙනවා. මේ ගෙඩි හැදිලා ඉවර වීගෙන වගේ එනකොට ආයෙ මල් පිපෙනවා. ආයෙ ගෙඩි හැදෙනවා. ඔහොම තමයි. හරිම රසයි. අපි ගොඩක් වෙලාවට මේ බීම හදනවා. ගොඩක් ඇඹුල් තියෙනවා. ගොඩක් ඇඹුල් ගතිය තියෙනවා. ඒකින්ද ගෙඩි 3-4ක් තිබ්බත් මේ ඇති බීම වීදුරක් හදාගන්න. කොහෙද යන්නේ? මෙහෙන්න. හරි මේ ඕන්න බලන්න. ඔයාලා මගේ වීඩියෝ කලින් බලලත් ඇති, බලපු නැති අයත් ඇති. අපේ channel එකත් එක්ක එකතු වෙලා නැති අය ඉන්නවා නම් subscribe කරලා like එකක් දාන්න. ඔයාලගේ channels තියෙනවා නම් අපි share කරගමු. මමත් ඔයාලට subscribe කරන්නම්. හරි නැවත channel එකේ සමගින්ම හමු වෙමු. ඔය අපේ channel එක subscribe කරන්න